හයි කොහොමද ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් දැන් වෙනකොට මගේ YouTube channel එකේ subscribersලා 43000ක් ඉන්නවා. ඉතින් ඔයාලා මට දෙන මේ ආදරයට thank you so much. ඒ වගේම තමයි මම ස්තුති කරන්න කැමතියි. මම මේ ළඟදී දාපු මම වැඩ කරන වීඩියෝ එකට ගොඩාක් comments ඇවිල්ලා තිබ්බා ලස්සන. thank you so much. මට ආශිර්වාද කරලා තිබ්බා හැමෝම. කෙල්ලෝ කොල්ලෝ නැන්දලා මාමලා හැමෝම මට ආශිර්වාද කරලා තිබ්බා. thank you so much. ඔයාලගේ ඒ වචන ටිකට ඇත්තටම ඒ වචන ටික දැක්කම මාව තවත් මොටිවේට් වුණා. ඉතින් thank you so much ඔයාලට ඒ දුන්න ආදරයට. ඉතින් මම අද කතා කරන්නම් අත වීඩියෝ එකෙන් මම මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා මම පෝලන්ඩ් වල ඉන්නේ. ඉතින් කලින් මම පෝලන්ඩ් ආවේ කොහොමද? මොන ඒජන්සියෙන්ද? මේ වගේ දේවල් මම වීඩියෝස් වලින් කරා. හැබැයි දැන් ගොඩක් යාළුවෝ මාත් එක්ක මගේ channel එකත් එක්ක අලුතෙන් එකතු වෙලා ඉන්න ගොඩක් අය මගෙන් අහලා තියෙනවා කොහොමද ඔයා පෝලන්ඩ් වලට ආවි කියන එක ගැන. ඉතින් මට හිතුණා අද වීඩියෝ එකෙන් ටිකක් කෙටියෙන් මම ඔයාලට අයිඩියා එකක් දෙන්න ඕනි කියලා. මම කොහමද ආවේ, කොහමද ඇප්ලයි කරේ, කොහින්දන්ද පෝලන්ඩ් වලට ආවේ කියන මේ විස්තර ගැන මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මම මුලින් ඉඳන්ම විස්තර කරගෙන යන්නම් හැම දෙයක් ගැනම. ඉතින් ඔයාලට මොකක් හරි මේ වීඩියෝ එක අන්තිමට තේරුම් නැති දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට ඔයාලගේ තියෙන ප්‍රශ්නත් එක්ක මම ඊළඟ වීඩියෝ එක කරන්නම්. හරි මම පෝලන්ඩ් වලට ආවේ ඩුබායි වල ඉඳලා නෙමෙයි. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මම ඩුබායි වල ඉඳලා පෝලන්ඩ් වලට ආවා කියලා. මම ඩුබායි වල ඉඳලා නෙමෙයි ආවේ. මම ආවේ සර්බියාවේ ඉඳන් තමයි පෝලන්ඩ් වලට. ඒ 2023 දී දැන් වෙනකොට අවුරුදු 2කට කිට්ටුයි මම පෝලන්ඩ් වලට ඇවිල්ලා. හැබැයි මම ආවේ සර්බියාවේ ඉඳන්. ඒ වගේම තමයි මම සර්බියාවට ආවේ නම් ඩුබායි වල ඉඳන් ඇප්ලයි කරලා තමයි සර්බියාවට ආවේ. සර්බියාවේ මම රෙස්ටෝරන්ට් එකක කිචන් හෙල්පර් කෙනෙක් විදියට වැඩ කරා. ඊට පස්සේ එතනින් පීසා මේකර් කෙනෙක් විදියට වැඩ කරා. ඊට පස්සේ එතන වැඩ කරගෙන ඉන්න ගමන් තමයි මම පෝලන්ඩ් වලට ඇප්ලයි කරේ. පෝලන්ඩ් ඇප්ලයි කරන්න පුළුවන් කියලා දැනගත්තා. ඊට පස්සේ තමයි මම පෝලන්ඩ් වලට ඇප්ලයි කරේ. එතකොට මට දෙයක් කියන්න ඕනේ. මම සර්බියාවේදී පෝලන්ඩ් වලට ඇප්ලයි කරන්න කලින් මට සර්බියාවේ TRC එක තිබ්බා. ඉතින් ඒ TRC එක කියන්නේ ටෙම්පරරි රෙසිඩෙන්සි තියෙන්න ඕනේ ඔයාලට සර්බියාවේ ඉඳන් පෝලන්ඩ් වලට ඇප්ලයි කරන්න. ඉතින් මම මාස 6ක් ඉඳලා සර්බියාවේ මාස 6න් පස්සේ TRC එක හම්බුනාන් පස්සේ තමයි මම පෝලන්ඩ් වලට ඇප්ලයි කරේ. මට පෝලන්ඩ් වල වර්ක් පර්මිට් එක හම්බුනේ ඩුබායි වලින්. අපි මාත් එක්ක තව 4 දෙනෙක් ආවත් තාමත් එයාලා පෝලන්ඩ් වල මාත් එක්ක ඉන්නේ. අපි 4 දෙනාම ආවේ එකම තැනකින්. ඉතින් අපි ආවේ ඩුබායි වල ඒජන්සි එකකින්. අපි සර්බියාවේ ඉන්නකොට යාලා ගැන දැනගත්තා. ඊට පස්සේ අපි ඒ හින්දා තමයි හැමදේටම ඇප්ලයි. ඒ කියන්නේ සර්බියාවේ ඉඳන් තමයි ඇප්ලයි කරේ. ඉතින් ඒ කාලේ වෙනකොට සර්බියාවෙන් එහෙම ගොඩක් අය පෝලන්ඩ් ගිහිල්ලා තිබ්බේ නැහැ. ඉතින් ඒක හින්දා අපිට ලොකු chance එකක් තිබ්බා පෝලන්ඩ් වලට එන්න. මොකද කියනවා නම් ලොකු රෂ් එකක් පෝලන්ඩ් එම්බසි ඒ කියන්නේ සර්බියාවේ තියෙන පෝලන්ඩ් එම්බසියේ තිබ්බේ නැති නිසා. ඉතින් ඇත්තට දැන් මම මේ විස්තර කියන්නේ අවුරුදු 2කට කලින් වෙච්ච දේවල්. ඉතින් සමහර විට දැන් වෙද්දී හැමදේම වෙනස් වෙලා ඇති. දැන් සර්බියාවේ ඉඳන් පෝලන්ඩ් එන්න පුළුවන්ද ගොඩක් කල් යනවාද කියන විස්තර මම එච්චර දන්නේ නැහැ. ඉතින් මම මේ පැත්ත මම හොයන්න ගියේ නැති හින්දා. ඉතින් ඔයාලට අවශ්‍ය වුණොත් මගෙන් මේ දේවල් දැනගන්න මට පුළුවන් ඒ විස්තර හොයලා බලලා ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් අපිට හරියටම සර්බියාවේ ඉඳන් පෝලන්ඩ් වලට එන්න ගියේ මාස 10යි. ඉතින් හැබැයි තව දෙයක් කියන්න ඕනේ අපි ජොබ් වලින් ආයි වෙලා නෙමෙයි මෙහෙට ඇප්ලයි කරේ. අපි ජොබ් කරන ගමන් තමයි පෝලන්ඩ් වලට ඇප්ලයි කරේ. කියන්නේ අපි අන්තිමට පෝලන්ඩ් එන දවස වෙනකම්ම අපි වැඩ කරා සර්බියාවේ.
ඉතින් අපිට මුලින්ම ජොබ් ඔෆර් ලෙටර් එක හම්බුනේ. ඉතින් අපි ඒකට සල්ලි දෙන්න ඕන වුණා ඒජන්සියට. ඉතින් ඒකට සල්ලි දුන්නාන් පස්සේ මාස දෙකමාරක් ඇතුළත අපිට වර්ක් කොන්ට්‍රැක්ට් එක ආවා. ඊට පස්සේ තමයි ඉතුරු ගනුදෙනු උනේ. ඊට පස්සේ එයාලා අපිට අපි බලාගෙන හිටියා එම්බසි ඩේට් එක එනකන්. ඉතින් අපි ටිකක් බයෙන් හිටියේ මොකද අපි ඒකට ඇප්ලයි කරන්න කලින් ඩුබායි කටාර් වල ඉන්න හැමෝත් එකම කතා කරා. හැබැයි එයාලගේ ප්‍රොසෙස් එක සර්බියාවේ ප්‍රොසෙස් එකට වඩා ටිකක් වෙනස්. ඔයාලා දන්නවා දැන් ඇප්ලයි කරපු අයත් දන්නවා පෝලන්ඩ් එන්න එම්බසි ඩේට් ගන්න මිඩ්ල් ඊස්ට් වලින් ටිකක් අමාරුයි. බැරි නැහැ, අමාරුයි, ටික කාලයක් බලන් ඉන්න ඕනේ. ඉතින් එහෙට සාපේක්ෂව බලනකොට සර්බියාවෙන් අපේ වැඩ ඔක්කොම ඉක්මන් වුණා. මාස 10ක් වගේ කාලයකදී අපිට පෝලන්ඩ් එන්න හැකියාව හම්බුණා. ඉතින් ඊට පස්සේ එම්බසි ඩේට් හම්බුණාන් පස්සේ පොඩි ප්‍රශ්නයක් වුණා. මොකද ඉන්ෂුරන්ස් එක දාන්න ඕනේ හැම ඉන්ෂුරන්ස් කම්පැනියෙන්ම ඉන්ෂුරන්ස් දාන්න බෑ. ඉතින් පෝලන්ඩ් වලට දීලා තියෙනවා ඉන්ෂුරන්ස් කම්පැනි වගේක්. ඒ ඉන්ෂුරන්ස් කම්පැනි වලින් තමයි ඉන්ෂුරන්ස් දාගන්න ඕනේ. මොකද කියනවා නම් මම එම්බසි ඩේට් තිබ්බේ අපි කියමුකෝ මට 21 මතකයි මාසේ සැප්තැම්බර්ද කොහෙද මට දැන් මතකත් නැහැ. සැප්තැම්බර්ද කොහෙද 21 තිබ්බේ. කොහොම හරි මම ඩොකියුමන්ට් බාර දුන්නාන් පස්සේ මගේ ඩොකියුමන්ට් ඔක්කොම හරි. ප්‍රශ්නේ තියෙන්නේ ඉන්ෂුරන්ස් එකේ. හැබැයි ඉන්ෂුරන්ස් එක දාගන්න බැරුව මම ගොඩාක් ඒක එරර තිබිලා රස්තියා දුන්නා. මම දැම්ම ඉන්ෂුරන්ස් කම්පැනියෙන් යාලා කිව්වා ඒක ගන්න බෑ කියලා, වෙනස් කරගෙන ඉන්න කියලා. කොහොම හරි මම හිතුවේ මට පෝලන්ඩ් එන්න බැරි වෙයි කියලා. මොකද මේ මට ප්‍රශ්නයක් මම දවස් 4කට පස්සේ තමයි ඩොකියුමන්ට් බාර දුන්නේ. හරියට එයාලට ඕන ඉන්ෂුරන්ස් කම්පැනිය හොයාගන්න බැරි වුණ නිසා. හැබැයි මගේ මොකක් හෝ ආසනාවට මට පුළුවන් වුණා හරියට ඉන්ෂුරන්ස් එක දාලා. මට ඒකේ විතර ඉන්ෂුරන්ස් එකේ ප්‍රශ්න විතරයි තිබ්බේ. ඉතින් එතනදී නම් ටිකක් ඒජන්සි එකෙන් කිසි සපෝට් එකක් හම්බුන්නේ නැහැ. ඒකත් කියන්න බෑ. ඉතින් ඒක හින්දායි මට ටිකක් රස්තියාදු වෙන්න ඕනේ. ඒ ඇරෙන්න අනිත් හැමදේම හොඳට අපි කරගත්තා. අනිත් දේ තමයි ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ. කවුරුත් කියන පළියට පෝලන්ඩ් ඇප්ලයි කරන්න යන්න එපා. දැන් උනත් ඒ කියන්නේ සමහර ඉන්නවා ඒජන්සි හොර කරන අය. දැන් ගොඩාක් හොර කරන අය ඉන්නවා. මම උදාහරණයක් දෙන්නම්. දැන් අද මට ගෑනු ළමෙක් කතා කරා Facebook එකේ මැසෙන්ජර් වලින්. මම සාමාන්‍යයෙන් හිම මැසෙන්ජර් ලොකුට බැලෙන්නේ නැහැ. ළමයි ලොකු කමකට නෙමෙයි බැලෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ එයා කතා කරලා කිව්වා මේ TRC එකක් එයාගේ අතට ආපුවම ඒක ලීගල්ද ඉන්ලීගල්ද කියලා බලාගන්න මේ මොකද්ද කරන්න ඕන කියලා. මං ඇහුවා ඔයා ඩුබායි නම් ඉන්නේ ඔයාට කොහොමද TRC එකක් හම්බෙන්නේ කියලා. එතකොට එයා කිව්වා මෙහෙමයි මේ ඒජන්ට් කෙනෙක්ගේ මාර්ගයෙන් TRC එකට මං ඇප්ලයි කරා. එහෙම TRC වලට ඇප්ලයි කරන්න බෑ ළමයි ඔයාලට. හරිද? TRC එකක් කියන්නේ ටෙම්පරරි රෙසිඩෙන්සි කාඩ් එක ගන්න ඔයාලා අනිවාර්යෙන් මේ රටේ ඉන්න ඕනේ. ඒ ඔයාලා කියන්නේ පෝලන්ඩ් වල ඉඳලා වර්ක් පර්මිට් එක අරගෙන ඒ වර්ක් පර්මිට් එකෙන් තමයි TRC එකට ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ ෆින්ගර්ප්‍රින්ට් තියෙන්න ඕනේ. ෆින්ගර්ප්‍රින්ට් තියලා ඩිෂන් එක එන්නත් මාස 6-7ක් යනවා. එම TRC මුළු ප්‍රොසෙස් එකටම ඔයාලට අවුරුද්දක් වගේ කාලයක් යනවා. මම කල්පනා කරා එයා කොහොමද එහෙම TRC එක ගන්නෙ කියන්නේ ඩුබායි වල ඉඳන් කියලා. ඒ කියන්නේ මම ඇහුවා මොන රටේ ඒජන්ට් කෙනෙක්ද කියලා. ලංකාවේ කෙනෙක් කිව්වා. ඉතින් ඔය ලංකාවේ ඔය වගේ ජරා වැඩ කරන අය ඉන්නවා. ඔයාලගේ සල්ලි නාස්ති කරගන්න එපා. එයා ලක්ෂ 6ක් දීලා තියෙන්නේ. ඉතුරු ලක්ෂ 4 දෙන්න කලින් තමයි මට කතා කරේ ඒක කන්ෆර්ම් කරගන්න. දැන් මටත් ටිකක් අවුල් වගේ ඒකෙන්ද මම 3-4 දෙනෙක්ට කතා කරලා ඇහුවා මෙහෙම TRC ඩුබායි වල කෙනෙක්ට ගන්න පුළුවන්ද කියලා. ඔයාලා හිතන්නකෝ සල්ලි දීලා ඉමිග්‍රේෂන් එකකට ගියාම එතන කියන්නේ හොර ඩොකියුමන්ට් යන්නේ. එතකොට කවුද අපහසුතාවයටපත් වෙන්නේ? ඒක හදාගත්ත ඒ ගෑනු ළමයානේ අපහසුතාවයටපත් වෙන්නේ. ඊට කලින් මෙහි ප්‍රොසෙසින් වෙන්නේ කොහොමද කියලා ඔයාලා ටිකක් හොයලා බලන්න. මගේ channel එකෙන් මේ තව පෝලන්ඩ් වල දේවල් කරන මට වඩා කියන්නේ page තියෙනවා, තව හොඳ ඒවා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවා හොයලා බලන්න. මේ වගේ හොරුන්ට සල්ලි දීලා ඔයාලා අමාරු වෙට එන්න එපා. සල්ලි වගේ නෙමෙයි ඊට පස්සේ ওই ඩුබායි වගේ රටක ඉන්න හිරේ යන්න උනොත් ඊට වඩා ප්‍රශ්න නැද්ද? ඉතින් ඒක නිසා ඒ වගේ හොරුන්ට අහුවෙන්න එපා. අනික ලංකාවේ එහෙම කරන අයගෙන් ඔයාලා ටිකක් නෙමෙයි ගොඩාක් පරිස්සම් වෙන්න.
කලින් රුමේනියාවේ අයටත් අපි වගේම තමයි එම්බසි ඩේට් අරගෙන එම්බසි ඉන්ටර්විව් ෆේස් කරලා තමයි පෝලන්ඩ් වලට ආවේ. හැබැයි දැන් ඔයාලා දන්නවා මේ ළඟදී ඉඳන් රුමේනියාව ශනගන්නුනා. ඉතින් දැන් වර්ක් පර්මිට් එකක් තියෙනවා නම් යාලට පුළුවන් මෙහි ඇවිල්ලා වැඩ කරන්න. ඉතින් දැන් ලේසි වෙලා තියෙනවා. හැබැයි තාම මිඩ්ල් ඊස්ට් වල නම් එහෙම වෙනස් වීමක් වෙලා නැහැ. යාලා අනිවාර්යෙන් ඉන්ටර්ෆේස් කරන්න ඕනේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් එම්බසි ඩේට් ගන්න. කියන්නේ ඔයාලගේ ලොටරි එක ඇදෙනකම් ඔයාලගේ වාරේ එනකම් ඒකට මාස ගාණක්ද අවුරුද්දක්ද කියන්න බෑ. ඔයාලා එතකම් බලන් ඉන්න ඕනේ ඔයාලගේ වාරේ වෙනකම් එම්බසි ඩේට් ගන්න. එම්බසි ඉන්ටර්විව් එක ෆේස් කරන්න. ඉතින් ඔයාලා ඇහුවානේ මගෙන් ආපු ඉතින් මම මෙහෙම තමයි ආවේ සර්බියාවේ ඉඳන් ඒජන්සියක් කරා තමයි මම මේ රටට ආවේ. ඉතින් ලේසි නැහැ. ඒකත් කියන්න එපා. එහෙම ලේසි නැහැ. ඩොකියුමන්ට් හදාගන්න හැමදේම කරගන්න ඕනේ. ඩොකියුමන්ට් මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. මට පුළුවන් වුණොත් මම ආයේ වීඩියෝ එකක් කරන්නම්. A to Z මම දාන්නම් ඇප්ලයි කරනවා නම් මොනවද ඔයාලට ඕනේ ඩොකියුමන්ට් කියලා. මොකද ඩිරෙක්ට් එම්ප්ලොයි කෙනෙක් හොයාගන්න පුළුවන් නම් ඔයාලට ඔයාලට සර්බියාව වගේ රටකින් ඔයාලට මේ රටවල් වලට එන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඉඳන් නම් ටිකක් අමාරුයි. මොකද කියනවා නම් එම්බසියක් නැහැනේ පෝලන්ඩ්. එතකොට ඔයාලා අනිවාර්යෙන් ඉන්දියාවේ ගිහිල්ලා තමයි ඔයාලා පෝලන්ඩ් වලට එන්න ඕනේ. ඉතින් ඉන්දියාවේ හැමෝම දන්නවා ඉන්දියාවේ ගිහිල්ලා පෝලන්ඩ් වලට එන්න වීසා එක වදින සම්භාවිතාව ගොඩාක් අඩුයි. ඉතින් ඒකින්ද ඔයාලා ගිහිල්ලා රස්තියාදු වෙලා එතනින් ලොකු කට්ටක් ගන්න ඕනේ. ගියපු අය ඉතින් අපි දන්නවනේ. ගියපු අය කාපු කට්ට ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඊට වඩා හොඳයි ඔයාලා සර්බියාව රුමේනියා වගේ රටකට ගියොත් ඔයාලට පෝලන්ඩ් එන්න ඕන නම් පුළුවන් ඒ වගේ රටකට ගිහිල්ලා පෝලන්ඩ් වලට එන්න. කියන්නේ අර ඩුබායි මිඩ්ල් ඊස්ට් රටවල් වලට වඩා මේ රටවල් දෙකෙන් එකකට ගිහිල්ලා පෝලන්ඩ් එන එක ඇත්තටම ලේසි. ඉතින් මෙහෙට එද්දි ඩොකියුමන්ට් සාමාන්‍යයෙන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ ඩොකියුමන්ට් හැමදේම ඔයාලගේ තියෙන්න ඕනේ. බැංක් ඩීටේල්ස් පෙන්නන්න ඕනේ. ඒ වගේම තමයි පේ ෂීට් එකේ ඉඳන් මාස 6ක පේ ෂීට් හැමදේම පෙන්නන්න ඕනේ. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා. මම වෙනම වීඩියෝ එකක් කරන්නම් මොනවද කියන්නේ එනවනම් ඩිරෙක්ට් එනවා නම් මොනවද ඕන ඩොකියුමන්ට් කියලා. ඉතින් වර්ක් පර්මිට් එක මෙහෙන් ගත්තොත් ඔයාලට එම්බසි යන්න මොනවද ඩොකියුමන්ට් ඕනේ කියලා මම ඒ වගේ වීඩියෝ එකක් වෙනම වීඩියෝ එකක් කරන්න. මොකද ඒක දිග ලිස්ට් එකක් තියෙනවා. A to Z මම කියන්නම් මොනවද කියන්නේ අපි හදාගත්ත ඩොකියුමන්ට් කියලා පෝලන්ඩ් වලට එන්න. ඉතින් ඔයාලා පෝලන්ඩ් වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දැන් අපි ආවට වඩා හැමදේම වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි මම නම් කියන්නේ ඩුබායි මිඩ්ල් ඊස්ට් වගේ රටවල් වල ඉඳන් ඔයාලා එන්න try කරනවට වඩා ඔයාලට පුළුවන් නම් කියන්නේ පෝලන්ඩ් වලට එන්න හිතන් ඉන්නවනම් ඔයාලට පුළුවන් සර්බියාව රුමේනියා වගේ රටකට ගිහිල්ලා පෝලන්ඩ් වලට ගොඩක් ඉක්මනට ඒ කියන්නේ මිඩ්ල් ඊස්ට් වලට සාපේක්ෂව ඒ රටවල් දෙකට ගියොත් ඔයාලට පුළුවන් ටක් ගාලා පෝලන්ඩ් වලට එන්න. ඉතින් මට කියන්න තියෙන්නේ හොරුන්ට අහු වෙන්න එපා. මොකද කියනවා නම් ලංකාවේ අපේම අය තමයි අපේ මිනිසුන්ගේ සල්ලි අරගෙන මිනිසුන්ව නන්නත්තර කරන්නේ. ඉතින් දැන් මම අද ඒ ගෑන් ළමයාගේ ස්ටෝරි එක ඇහුවා. හරිම දුකයි. ලක්ෂ 6ක් දීලා එහෙම බොරු TRC කාඩ් අපි මෙහි TRC කාඩ් එක ගන්න අවුරුදු එකමාරක් බලන් හිටියා. සාමාන්‍යයෙන් මේ ප්‍රොසෙසින් කාලය යන්නේ ඒ පීරියඩ් එක තමයි. ඉතින් එහෙම තියෙද්දි ඩුබායි වල ඉන්න කෙනෙක්ට TRC එකක් හදනවා කියන්නේ එතන වෙලා තියෙන්නම තනිකර වංචාවක්. ඉතින් ඒක නිසා මම නම් කියන්නේ ප්ලීස් ඔයාලා පෝලන්ඩ් එන්න ආසාවෙන් ඔයාලගේ තියෙන වටිනා කාලය මුදල් මේ දේවල් නැති කරගන්න එපා. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න ඕනේ. අතරමැදියන්ට ඔයාලට පෝලන්ඩ් වීසා එකක් අරන් දෙන්න බෑ. ඉතින් ඒකෙන් හින්දා කවුරු හරි ඔයාලට වීසා එකක් අරන් දෙන්න පුළුවන් සල්ලි දෙන්න කිව්වොත් එimhe දෙන්න යන්න එපා. ඔයාලට මගේ වීඩියෝ එකකින් ගන්න දෙයක් නැත්නම් ඔයාලට පුළුවන් අනිත් YouTube channel පෝලන්ඩ් ගැන කරන YouTube channel තියෙනවා, page තියෙනවා. ඒවට ගිහිල්ලා බලන්න. ඉතින් අතරමැදියන්ට ඔයාලට පෝලන්ඩ් වීසා එකක් කරන් දෙන්න බෑ. ඒ වගේම තමයි මම ඇප්ලයි කරපු ඒජන්සි ගැන කියනවා නම් දැන් මම ඇප්ලයි කරේ අපි ඔක්කොම ඇප්ලයි කරේ අවුරුදු 2කට කලින්. ඉතින් දැන් යාලගේ සිටුේෂන් එක යාලගේ ප්‍රොසෙස් වෙන්නේ කොහොමද, යාලගේ ගණන් කොහොමද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඕනම දෙයකට කලින් හොයලා බලන එක ඔයාලගේ අතේ තියෙන්නේ. ඉතින් මොකද හැමදේම වලින් තමයි ගනුදෙනු වෙන්නේ. ඒක නිසා ඔයාලා හම්බ කරන සල්ලි නාස්ති කරන්න යන්න එපා. හොරුන්ට දෙන්න යන්නත් එපා. ඒක නිසා
ඔයාලා දැන් අපි ඇප්ලයි කරපු ඒජන්සියෙන් ඇප්ලයි කරන්න හිතන් ඉන්නවනම් හොයලා බලන්න මොකද ඒ ගැන නම් මට වගකීමක් ගන්න බෑ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. දැන් මම අවුරුදු 2කට කලින් පෝලන්ඩ් ආවේ මෙන්න මෙහි විදියට. ඉතින් සර්බියාවේ ඉඳන් පෝලන්ඩ් ආවේ. ඉතින් ඔයාලට මොකක් හරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් මම දැන් මේ වීඩියෝ එක හදිසියෙන කරේ. ඔයාලට තේරුම් නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට රිප්ලයි කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකක් ඒ වගේම ෆනි වීඩියෝස් අරගෙන ඉන්න. Thank you for watching. Bye.